කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ vlog එකෙන් අරන් ආවේ අපි අලි බලන්න ගිය ගමන. අපි අලි බලන්න කියලා ගියේ පින්නවල අලි අනාථාගාරයට. දෝනිගේ පාසල් නිවාඩු කාලෙත් නිසා මේ දවස් ටිකේම අපි ගෙදරම ගත කරපු නිසා දරුවන්ට වෙනසකටත් එක්ක අපි හිතුවා පින්නවලට හරි ගිහින් එන්න ඕනි කියලා. පින්නවල අලි අනාථාගාරයට අපේ ගෙදරින් ඉඳන් කිලෝමීටර් 3ක වගේ දුරක් තමයි තියෙන්නේ. මගේ දුව මීට කලින් අලි අනාථාගාරයට ගිහිල්ලා තිබුණත් පුතාලා නම් කවමදාවත් ගිහිල්ලා තිබුණේ නැහැ. චූටි පුතාට නම් වැඩි තේරුමක් නැති වුණාට ලොකු පුතා නම් අලි දැකලා හරියම සතුටු වුණා. ඒ වගේම තමයි අපි අලි ගැනත් ගොඩක් දේවල් දැනගත්තා. අපි චූටි කාලේ නම් චූටි අලි පැටවුන්ට කිරි දෙනවා හැම අපි දැකලා තියෙනවා. ඒ වුණාට දැන් නම් ඒ දේවල් තිබුණේ නැහැ. මේ දවස්වල මං හිතන්නේ එහෙම චූටි අලි පැටවු කිරි දෙන වයසේ අලි පැටවු නැහැ කියන එක. අපි එදා තමයි දැනගත්තේ අලි අම්මා කෙනෙක්ට එයාගේ ජීවිත කාලය පුරාවටම හම්බෙන්නේ පැටවු දෙන්නෙක් කියලා. ඒ වගේම තමයි අලි අම්මා කෙනෙක් එයාගේ කුසේ අලි බබාව මාස 21ක් තියාගෙන ඉන්නවා. අපි අලි අනාථාගාරයට යනකොට 10 විතර වුණා. ඒ වෙලාවෙත් මේ ලෑස්ති වෙන්නේ ඒගොල්ලන් මාවයට යන්න. කට්ටියක් මාවයට ගියා. මේ ඉතින් ඉතුරු කට්ටිය අපි දිහා බලාගෙන පළතුරු කන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලොත් දැන් තව ටිකකින් මාවයට යන්න තමයි ලෑස්ති. අලින් හරි ආසයිලුනේ වතුරේ ඉන්න. ඉතින් ඒගොල්ලන් කොයි වෙලේත් බලන්නේ වතුරට පයින්නම තමයි. මේ බලන්නකො මෙතන ඉන්න කට්ටිය මේගොල්ලන් ලෑස්ති වෙන්නේ මාවයට යන්න. මේගොල්ලන්ට එන්න කිව්ව ගමන්ම කට්ටියම එකතු වෙලා ලස්සනට පේරියක් හැදිලා මාවයට යන්න තමයි මේ ලෑස්ති. මේ දෝනිට අඳුරන මාම කෙනෙක් හම්බ වෙලා අලියව අල්ලන්න දෙන්න වෙලාව. මේ විදිහට අලි දකිද්දි කොච්චර බය හිතුණත් මම නම් ආසම සතා තමයි අලිය කියන්නේ. ඇයි කියලා මම දන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම කවුරු හරි මගෙන් ඇහුවොත් කවුද ආසම සතා කියලා මම නම් කියන්නේ අලිය කියලා. මේ විදිහට යාළ ටික ගියාම අපි ගියා තවත් පැත්තක් බලන්න. මේ තියෙන පින්නවල අලුතෙන් හදලා තියෙන කොටස. මේ ළඟදි තමයි මේක විවෘත කරලා තියෙන්නේ. මෙතන අලින්ව ආරක්ෂා කරන තැනක් වගේ තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මද කිපුණ වෙලාවට මෙතන තමයි අලි දාලා ඉවර වෙලා. ඒගොල්ලන්ට අවශ්‍ය වතුර, කෑම මේ හැම දෙයක්ම මෙතන තියෙන විදිහට ලෑස්ති කරලා දීලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපේ ගෙවල් ළඟ වැඩ කරන මාම කෙනෙක් හම්බ වෙලා අපේ දෝනිලාටත් අලින්ට පළතුරු කවන්න අවස්ථාව ලැබලා දුන්නා. ඒ වගේම එයා අපිට සෑහෙන විස්තරයක් කිව්වා අලි ගැන. ඉතින් ඇත්තටම මේ වෙලාවේ එයාවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ අපිට උදව් කරාට. ඉතින් ඒ විදිහට අපි පළතුරු කවලා මේ මාවයට යනවා අලි නානවා බලන්න.
මේ අපිට මාවයට යනකොට හම්බ වෙන්නේ අපේ පුංචිගේ ඔෆිස් එකේ ෂෝරූම් එක. මැක්සිමස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ෂෝරූම් එක. ඉතින් අපි එතෙන්ටත් ගිහිල්ලා චුට්ටක් කතා කරලා එතන ඉන්න අයත් එක්කත් ඉඳලා තමයි ගියේ. මම මෙතන වැඩි වීඩියෝ කරන්න නම් ගියේ නැහැ. ඒ වගේම මට වීඩියෝ කරන්නත් අමතක වුණා. මැක්සිමස් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ අතරම මේ අලි බෙටි වලි කඩදාසිය හදන ආයතනය. මම මේ ආයතනය ගැන වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. එතකොට අපි බලමු ඒ ගැන විස්තර. මේ වෙලාවේ කොච්චර අවුව තිබ්බත් මගේ දෝනිටයි පුතාටයි නම් හරිම සතුටුයි. මේ අලි නාන විදිය බලලා ඒගොල්ලන් දඟලන විදිය දැකලා හරිම සතුටෙන් තමයි ඒ දෙන්න හිටියේ. ඉතින් අපි මෙතනත් පැයක් විතර ඉඳලා තමයි ගෙදර ආවේ. මෙයාලගේ දඟලන වැඩ නාන විදිහ එතකොට අර කැලෑවේ ඇවිදින්න ගිහිල්ලා තියෙන හැටි මෙයා බලාගෙන ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඇත්තටම දවසම වුණත් මෙතෙන්ට වෙලා ඉන්න පුළුවන් මට නම්.